අයිබෝන් ඔබෙක්වන්නේ රූපවාහිනී දිවාපුවත් ප්‍රකාශය සමග මම දුෂාන්ත දර්ශන. මුලින්ම දකිමු ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. රට තුල යලි ත්‍රස්තවාදයක් ඇතිවීමට කිසිදු ඉඩක් නොතබන බව අගමැති අවධාරණය කරයි. චීනයේ සමග ආරක්ෂක සබඳතා තවත් ශක්තිමත් කරගන්නා බව ආරක්ෂක ලේකම්වරයා කියා සිටී. යෝන්පුරේ දෙවැනි දිනටත් සාර්ථකව ක්‍රියාත්මකයි. මත්තල ගුවන්තොටුපොළ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට යොදා ගන්නා බව සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති කියයි. එංගලන්තයේ 2020 අවසන් මහා තරගයට අවුන් සාන් සුචීට මියන්මාරයේ අගමැතිට සමාන තනතුරක් ලබා දීමේ වෑයමක්. අවධානය දේශීය පුවත් වෙත. ජාතික මැතිවරණවලදී දේශපාලන මතවාද අනුව ජනතාව ඡන්දය ප්‍රකාශ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ සීපී ද සිල්වා මින්නේරිය දෙවියෝ ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට එක්වමින්. උත්සවය ඊයේ පැවැතුනේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී. සීපී ද සිල්වා මහතා වසර 17ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් සේවය කරනු ලැබුවා. 1952 මහමැතිවරණයෙන් මින්නේරිය ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ඔහු ඉඩම් විදුලි බල කෘෂිකර්ම වාරිමාර්ග හා ඉඩම් සංවර්ධන අමාත්‍යදුර දරමින් ජනතා සේවයට කැප වුණා. උසස් අධ්‍යාපනයෙන් පසු ඔහු ලංකා පරිපාලන සේවයට එක් වී අනුරාධපුරය පොළොන්නරුව ඇතුළු දිස්ත්‍රික්ක රැසක සේවය කරනු ලැබුවා. සීපී ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයෙකු ලෙසද ක්‍රියා කර තිබෙනවා. උත්සවයට මහා සංඝරත්නය හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් එක්ව සිටියා. ග්‍රන්ථය රචනා කරනු ලැබුවේ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින්. සීපී ද සිල්වා මහතා පොළොන්නරුව ප්‍රදේශීය වෙනුවෙන් සුවිශාල සේවයක් කළ දේශපාලනඥයෙකුද වෙනවා. මෙහිදී උත්සව සභාව ඇමතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පොළොන්නරුවේ ගෝජනපාද ව්‍යාපාරයේ තුල සිටි ඒ ආදරණීය අපේ වැඩිහිටියන් පියවරුන් තමාගේ හෘද සාක්ෂියේ හඬ තුල තමයි පිසිල්ලා මැතිතුමාට මින්නේරිය දෙවියෝ කියලා කිව්වේ. මින්නේරි දෙවියන් විදිහට සලකපු සීපිසිල්ලා මැතිතුමා මේ රටේ තිබෙන නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ තුල තමාට කතිරේ ගැසීමට ලැබෙන ඡන්ද පෙට්ටියේ බලමහිමේදී දෙවියන් තබා සක්‍ර දෙවියන්වත් ඉතුරු කරන්නේ නැහැ. කතරේ ගහන වෙලාවට කතරේ ගහනවා රටේ ඇතිවන දේශපාලන රැල්ලත් එක්ක. සාමාන්‍ය ජනතාව අතරේ තිබෙනවා අදත් වැඩ කරපු අයට ඡන්ද දිනන්න පුළුවන් කියලා හිතනවා. නමුත් සීපී සිල්ලාගේ මැතිතුමාගේ මැතිවරණ පරාජය 1970 පෙන්눔 කලේ වැඩ කළ පමණින් මිනිසුන්ට ඡන්ද දිනන්න බෑ. ඒ කාලය තුල රට තුල ඇතිවන ජාතික දේශපාලන ප්‍රවාහයේ ඇතිවන මතවාදයන් තුල තමයි ඒ දේශපාලන රැලි ඇති වෙන්නේ විශේෂයෙන්ම ජාතික මැතිවරණ වලදී. වැඩ කළ නිසා පුජ්‍යලින් ආරක්ෂා වෙනවා නම් සීපී සිල්ලා මැතිතුමා අදත් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ. නමුත් එක් යුග තුල එක් කාල පරිච්ඡේද තුල විශේෂයෙන්ම ජාතික මැතිවරණ වලදී අපේ රටේ ඇතිවන ජාතික දේශපාලන තත්ත්වයන් තුල තමයි ජනතා මතවාදය ප්‍රධාන වශයෙන්ම ආණ්ඩු හදන්න ආණ්ඩු වෙනස් කරන්න බිහි වෙන්නේ නිර්මාණය වෙන්නේ ඒ මතවාදයේ ප්‍රතිඵලයයි ඇති වෙන්නේ. මේ රටේ දේශපාලන පෙරලි කරන්න පුළුවන් වෙලා තියෙන්නේ පොළොන්නරු දිස්ත්‍රික්කයෙන් ආවේ පුද්ගලයන්ට පමණයි. එතුමාට අපේ ජනාධිපතිතුමාට. අද අපි සාර්ථක කරලා තියෙන්නේ අපි ඔක්කොම එකට එකතු වෙලා ජාතික ආණ්ඩුවක් ඇති කරගෙන තියෙනවා. ගමේ මිනිහට උවමනා ප්‍රතිඵලයක් ලබා දෙන්න. තමන්ගේ ජීවිතේ දියුණු වෙන්න. එක පක්ෂයකට කරන්න පුළුවන් එක පක්ෂයක් කමන්නේ නැහැ. දැන් හිතුවා තනියම පක්ෂ වලට කරන්න බැරි වෙලා තියෙනවා. අපේ පක්ෂ අවුරුදු 70ක් ගිහින් අපිට වඩා අපෙන් පස්සේ නිදහස ලබා ගත්තේ ඉස්සරහින් ඉන්නවා. අපිට වඩා නොදියුණු රටවල් දියුණු වෙලා තියෙනවා. එහෙනම් අපි එකතු කරලා මේ වැඩ කටයුත්ත කරමු කියලා. එදා සීපී ද සිල්වා මැතිතුමාලට මේ වැඩ කටයුත්ත කරන්න අවස්ථාවක් නොලැබුණාට අද මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්ක මේ වැඩ කටයුත්ත කරන්න අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. චීනය සමග ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කරගන්නා බව රාජ්‍යය පවසනවා. ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා කියා සිටින්නේ මේ පිළිබඳව දෙරටේ රාජ්‍යයන් සාකච්ඡාවල නිරත බවයි. ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ සිංහා ප්‍රවෘත්ති ඒජන්සියට අදහස් දක්වමින්. චීනය සමග ඉතා ශක්තිමත් සබඳතා ගොඩනැගීමට ක්‍රියා කරන බව ඔහු මෙහිදී කියා සිටියා. LTT සංවිධානයේ පරාජය කිරීම සඳහා චීනය ශ්‍රී ලංකා රාජ්‍යයට විශාල සහායක් ලබා දුන්නා. චීනය ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සඳහා පුහුණු පාඨමාලාවන් කිහිපයක් දැනටමත් ලබා දී තිබෙනවා.
චීනය සමග ආරක්ෂක ක්ෂේත්‍රයේ සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීම ප්‍රධාන අපේක්ෂාව බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අවධාරණය කළා. රට තුළ යළිත් ත්‍රස්තවාදයක් ඇතිවීමට කිසිදු ඉඩක් නොතබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. යුද්ධයකින් පසු අවි ආයුධ හමුවීම සාමාන්‍ය කරුණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. උතුරේ ප්‍රදේශවලින් ආයුධ හමුවීම පිළිබඳව ආරක්ෂක අංශ පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියා. රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ මුදල් අමාත්‍යාංශයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද එක් වෙමින්. උත්සවය පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ අවි ආයුධ හෝ රටේ ආරක්ෂාව පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැති පුද්ගලයන් ඇතැම් සිද්ධීන් ගැන කතා කිරීම හාස්‍යයට කරුණක් බවයි. පෙරේදා රාත්‍රියේ බෝම්බ ඇතුළත් වුණ ඒ වෙස්ට් එකක් ගැන ආරංචි ඇවිල්ලා පොලිසිය එක ලබා ගත්තා. ඊයේ පාන්දර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමත් කතා කළකෝ මෙහෙම කාරණාවක් ගැතෙන කරුණාකරලා හොයලා බලන්න මොකද්ද මේක සිදුවන්නේ කියලා. ඉස්සරට වඩා අපිට අද ආරංචි එන අවි ආයුධ ගැන, T56 ගැන, වෙනත් අවි ආයුධ ගැන හංගපු ඒවා සමහරට මේ ප්‍රදේශයේ දෙමළ මිනිස්සුම ඇවිල්ලා කියනවා. ඉතින් මේවා හැම එකක්ම හොයාගෙන යනවා. දැන් මේකත් ගෙනාම මේ ඔතලා තිබුණේ 2008 පත්තරයක. ඒතර කවුද මේක ගෙනාවේ? කොහොමද මේ ඔක්කොම හොයාගෙන යනවා? අනිත් පැත්තෙන් රත්තරන් වලටත් මොනවද උන්නේ කියලා. මොකද එතන වෙන සංවිධානයක් තියෙනවද? මේව අරගෙන ආපහු ත්‍රස්තවාදී වැඩ කටයුතු කරනවද? ඒ ඔක්කොම තියෙනවනම් අයි බල්ලේ එක සභාවට කියන්නේ මේ මොකක්වත් හංගන්න උවමනා නැහැ. ඒත් මම පුදුම වුණේ අද පත්තර දිහා බැලුවාම හරියට GLP ඉරිස් අපේ හිටපු මගේ මිත්‍රතුමා මගේ මිතුරා හරියට නැපෝලියන් වාගේ පෙන්වනවා. මේ රචින්න කඩලා පත්ත කරපු නැති මිනිහා අද නැපෝලියන් කළා මාද්දි. බෝම්බෙක කොයි කොන්නද කියලාවත් දන්නේ නැහැ. මං කියන්නේ මේක වැල්ලවත්තට ගෙනාවා කියලා එතුමා දන්නවා නම් පොලිසියට කිව්වද? පොලිසියට කියනවා ජාතික ආරක්ෂාවට කරපු ලොකුම ද්‍රෝහිකමනේ. වැල්ලවත්තට ගෙනාවද? කාගේ ගෙදෙට්ටද ගෙනාවේ? මොකද කියන්නේ? ඔක නොකිය කියන්නේ නැහැ. මේ කිව්වනම් කමන. කිව්වේ නැත්තම් නොකිය කියන්නේ මේ වැල්ලවත්ත ගෙනා දෙමළ මිනිස්සුන්ට මුන්ට ගහන්න ඕනේ කියලා. ඕකනේ DLPDs කියන්නේ. ඕකනේ පත්තර වලත් දාන්නේ මාධ්‍යෙත් දාන්නේ. හරි පරීක්ෂණයක් කළා වැල්ලවත්තේ මිනිහෙන් මේක ගේනවනම් කවුද කියලා හොයාගෙන ක්‍රියා කරන්න. ආපහු ඉඩ දෙන්න බෑ ත්‍රස්තවාදයක් ඇති කරන්න. ඒත් අනික් අතට වෙලා තියෙන්නේ විශාල ආර්ථික දියුණුවක් දැන් එන වෙලාවේ ඒවා කඩාකප්පල් කරන්නත් බලනවා. ඒක හිටපු LTT අය කරනවද? නැත්තම් මේකට විරුද්ධ අය කරනවද? නැත්තම් මේගොල්ලෝ දෙකට එකතු වෙලා කරනවද? ඒවත් කරපු කාලේ තිබුණානේ. අපි දන්නේ නැහැ. ඒත් ආණ්ඩුවට කරුණාකරලා වෙලාව දෙන්න මේ ගැන පොලිසිය සම්පූර්ණ වාර්තාවක් කරන්න ජනාධිපති ලැබුණාන් පස්සේ අපි හිටපු ජනාධිපති දෙන්න පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළා. එතන ඉඳන් තවත් උවමනා නම් පාර්ලිමේන්තුවට පුළුවන් ඒ ගැන විභාග කරගෙන යන්න. මුදල් අමාත්‍යාංශයේ නව ගොඩනැගිල්ලට වැය කර ඇති මුදල රුපියල් කෝටි 140ක් වර්ග අඩි 46000කින් මේ සමන්විතයි. පසුගිය රජයේ සමයේ ඉදිකිරීම ආරම්භ කර ඇති ගොඩනැගිල්ලේ වර්ග අඩියක් සඳහා රුපියල් 31000ක් ඇස්තමේන්තු කර තිබූ බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මෙහිදී කියා සිටියා. අපට බාර දුන්නේ ධන ගස්සපු, වට්ටපු, දූෂිත ලක් වෙලා තිබ්බ ආර්ථිකයක්. මම මේක මතක් කරන්නේ අද ඒ බැංකුවේ එදා හිටපු මැනේජර් මහත්තයා එළියට ගිහිලා ප්‍රශ්න කරනවා අපි එදා දූපු විදිහට ඇයි දුවන්න බැරි වන්නේ කියලා. තඹ සතයක් නැතුව තිබ්බ බැංකුවට අද ජනතාවට පීඩනයක් ලක් කරන්නේ නැතුව ඒ රටේ ආර්ථික ඒකාකාරීම ගෙනියන එක තමයි අපිට තිබෙන්නේ. විවෘත කරන මේ ගොඩනැගිල්ල ජනාධිපතිතුමනි අගමැතිතුමනි මේකේ වර්ග අඩියක් 31000යි. තරු පහේ හෝටලයක් හදන්නවත් යන්නේ රුපියල් 12000යි. ඉතින් මේ වගේ වියදමක් දරාගෙන එවකට හිටපු පාලනය අපෙන් අහනවා රුපියල් 100ට කරන්න පුළුවන් දේ ලක්ෂකින් කරලා ඒ ණයබරතාවය අහිංසක ජනතාවට බදු ගෙවන්නට බාර දීලා දැන් අපෙන් අහනවා විශ්වකර්මයක් කරන්න කියලා. ඔව් ඒක කරන්න බැරි එක නෙවෙයි. නමුත් ඒක දවසක් දෙකක් නෙමෙයි මාස 3-4ක් දෙන්න අපි කරලා පෙන්නන්න. මේක තමයි තියෙන වෙනස. මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. 2016 යෝන් පුරේ ජාතික යෝන් කඳවුරේ දෙවන දිනේ අද තරුණ තරුණයන්ගේ සහභාගීත්වයෙන් බාහිර ක්ෂේත්‍ර ගවේෂණ ඇතුළු ක්‍රියාකාරකම් රැසක් අද පැවැත්වෙනවා. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ රූපවාහිනී දිලීප හෙන්නායක. අද උදේ 4:30ට අවදි වූ තරුණ තරුණියන් ආගමික වතාවත් හා ශරීර සුවතා ව්‍යායාම වලින් පසුව සහභාගී වුණේ ක්ෂේත්‍ර චාරිකාවකටයි. තරුණ තරුණියන් 300කට අධික පිරිසක් පැල්වෙහෙර කෘෂිකර්ම පරීක්ෂණ විද්‍යාල පරිශ්‍රයේ ගවේෂණයට එක් වුණා. කෘෂිකාර්මික ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් එහිදී පැවැත්වුණා. කඳවුරු භූමියේ පැලසටවීමක් හා ශ්‍රමදානයකටද ඔවුන් සහභාගී වුණා. සංවාද මණ්ඩප හා දේශන ඇතුළු අධ්‍යාපනික අංගද අද පැවැත්වෙනවා. ක්‍රීඩා සෞඛ්‍යපයක්ද අද කඳවුරු පරිශ්‍රයේදී පැවැත්වුණා.
ජාතික තරුණ සේවා සභාවේ සංස්කෘතික අංශය සංවිධානය කරන නර්තන තරගයක්ද අද පැවැත්වෙනවා. යෝන්පුරේ පරිශ්‍රයේ පිහිටා තිබෙන විවිධ කුටි සහ මේ ප්‍රදර්ශන ඉසව්වලින් විශේෂයෙන්ම යෞවනයන්ගේ විශේෂ ආකර්ෂණයකට ලක් වුණු තැනක් තමයි ජාතික රූපවාහිනියේ කුටිය. මාධ්‍ය ශාස්ත්‍රය පිළිබඳව උනන්දුවක් දක්වන ඊට අවතීර්ණ වන්නට කැමැත්තක් දක්වන තරුණ තරුණියන් බොහෝ දෙනෙකු අද ජාතික රූපවාහිනියේ මේ මැදිරියට පැමිණ සිටිනවා. ඔවුන් වෙනුවෙන් අපේ නිෂ්පාදක කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කැමරා ශිල්පීන්, නිෂ්පාදකවරුන් සියලු දෙනා තාක්ෂණික කාරණා සහ නිවේදන වෘත්තිය පිළිබඳව ඇතුළු බොහෝ කරුණු කාරණා පිළිබඳව මේ සිසු දරු දැරියන් එවැගේම තරුණ තරුණියන් දැනුවත් කිරීමේ කටයුතු සිදු කෙරුණා. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ ඔවුන් වෙනුවෙන් ප්‍රවෘත්ති නිවේදනය සඳහා කැමැත්තක් දක්වන පිරිස් වෙනුවෙන් විශේෂ තිර පරීක්ෂණයකුත් අද මේ ස්ථානයේදී පැවැත්වුණා. තිර පරීක්ෂණයට සහභාගී වෙන කලින් භාවිතය සහ තාක්ෂණය පිළිබඳව අපි ලොකු අවබෝධයක් ලබා දුන්නා. ඒ පිළිබඳව ජාතික රූපවාහිනියට අපගේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපි නොදන්නා කරුණු කාරණා රැසක් අද දවසේදී ඉගෙන ගත්තා. ලොකු අභියෝගයක්. මම කලින් මේ වගේ කිසිම දෙයකට සහභාගී වෙලා නැහැ. මාධ්‍ය කේන්දරයට ගොඩක් ආසයි. ඒ දෙයට ලොකු තැනක් ජාතික රූපවාහිනියෙන් ලබා දුන්නා. ජාතික නාලිකාව තමයි ජාතික රූපවාහිනිය. අතරම අපිට ගොඩක් ආඩම්බරයක් මේ වගේ තැනකට ඇවිල්ලා තරුණ ප්‍රජාවට අතහිත දෙන එක ඇත්තටම ගොඩක් සතුටුයි. උදේවරුව වගේම සවස් වරුවේදීත් මෙවැනි ක්‍රියාකාරකම් තරුණ තරුණියන් රසකගේ සහභාගීත්වයෙන් මේ කඳුරු පරිශ්‍රය තුළ පැවැත්වීමට නියමිතයි. ඒ පැවැත්වෙන සියලු ඉසව් පිළිබඳව අලුත් තොරතුරු සියල්ලක්ම අපි සූදානම් ජාතික රූපවාහිනිය ඔස්සේ ඔබට කියන්නට. මම ජාතික රූපවාහිනියේ දිලීප හෙන්නායක 2016 සීගිරිය යෝන්පුරයේ සිට. ඩිජිටල් තාක්ෂණය ඔස්සේ විප්ලවයක් සිදු කරන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරෙන් ප්‍රනාන්දු මහතා පවසනවා. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වර්ධනීය දළදේශීය නිෂ්පාදිතය ඉහළ යාමට හේතු වන බවද ඔහු පෙන්වා දෙනවා. කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වමින් අමාත්‍යවරයා ඒ පිළිබඳ අදහස් පළ කළා. මීට් ද මිනිස්ටර් වැඩසටහන සංවිධානය කරන්නේ ශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩලයයි. මෙහිදී අමාත්‍යවරයා සමග ඍජුව සාකච්ඡා කිරීමට හා ප්‍රශ්න ඇසීමට අවස්ථාව සැලසෙනවා. ඒ සඳහා මෙවර එක් වූයේ හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයයි. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ඔස්සේ ශ්‍රී ලංකා ආර්ථිකය ඉදිරියට ගෙන යාමට සූදානම් බව ඔහු මෙහිදී කියා සිටියා. Google ලුන් තාක්ෂණ වැඩසටහන අද ආරම්භනවා. දස ගුණයක ඉහළ වේගයකින් යුත් 4G LTE බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා කියා සිටියා. Microsoft ආයතනයේ අනුග්‍රහයෙන් නව නිපැයුම් මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමටද අපේක්ෂිතයි. අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ හැර යන සිසුන් විශාල පිරිසක් ඉලක්ක කර තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා නිර්මාණය කිරීමටද නියමිතයි. ඒ සඳහා ශිෂ්‍යත්ව දසදහසක් බිහි කරන බවද අමාත්‍යවරයා කියා සිටියා. කෘෂි කර්මාන්තය හා සෞඛ්‍ය ක්ෂේත්‍රයටද ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීමට අපේක්ෂිතයි. ව්‍යාපෘති 60කට අධික සංඛ්‍යාවක් සඳහා රුපියල් බිලියන 10ක පමණ මුදලක් මෙවසර සඳහා වෙන් කර තිබෙනවා. කෙටි විරාමකින් පසු හමුවෙමු තවත් සමග.